Hello guys, good morning. මම ඔයගලන්ට 9 මිනිස් මගාවේ ගිය part 3 එකේද වෙන්නදී කිව්වා මේ සුද්ධ කරන වෙලාවේ ඒ වීඩියෝ එක ගත වෙලාවේ මම කිව්වා ඔයගලන්ට මම කියනවා කියලා මම පොහොර යොදන ආකාරය වෙනස් විදිහකට තමයි කරන්න කියලා ඒක පෙන්නනවා කියලා. ඉතින් ඒ අවස්ථාව තමයි මේ මම පොහොර යොදන්නේ මගේ ඉතින් පොට් එකනේ තියෙන්නේ. ඉතින් පොට් එකට පොහොර උදැල්ලෙන් කොටලා යොදන්න බෑ. පොඩි ඉඩක්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මම කරන්නේ යකඩින්නෙන් පොඩි වලක් සිදුරු කරලා ඒකට තමයි පොහොර ටික දාන්නේ. එතකොට පැලේ ගෑවෙන්නේ නෑ පොහොර ටික. පැලේ පොහොර ගෑවුනොත් පැලේට අමාරුයි. ඇත්තරම් පැලවල ගෑවුනාම පැල මැරෙනවා. ඒගොල්ලන්ට ගොඩක් අර පොහොර රසායනික පොහොර දරා ගන්න බෑ. ඒ නිසා තමයි මේ ඇතුළට දාන්නේ. ඇතුළට දාන්න ඒ කියන්නේ පොහොර යොදන්න කලින් වතුර ටිකක් අල්ලන්න ඕනේ. පොහොර යෙදුවට පස්සේ වතුර ටිකක් අල්ලන්න ඕනේ. එතකොට තමයි හොඳට මුල් වලින්ම උරා ගන්න. ඉතින් මේ මම කරන්නේ මේ නාරාසනෙන් විදින එක. ඔය තියෙන්නේ මම ගෙනාවු පොහොර මේ පාර මම යොදන්නේ නිල් කැටයි යූරියයි මඩ පොහොරයි. මේ වද බිල් එක ඕකේ තියෙන විස්තරේ පොහොර වල මිල ගණන්. ඉතින් මේ තුනම එකට දාලා ගෙනාවේ ලේසියි එතකොට. එතකොට කලවම් කරන්න දෙයක් නැහැ. නිල් කැට කිලෝ 1යි යූරියා කිලෝ 1යි මඩ පොහොර ග්‍රෑම් 500යි ගෙනාවේ. එතකොට ඒගොල්ලෝ එකකට දාලා දෙනවා කොහොමද පොහොර ගහද්දි එහෙමනේ ගහන්නේ. ලේසියි ඒක. එතකොට මම ඕකෙන් තමයි තින්නේ පොහොර බකට් එකකට දාලා තින්නේ. දැන් මම ඔක්කොටම විදලා තින්නේ. ඒ කියන්නේ මේ සිදුරු කරලා තින්නේ පොහොර යොදන්න පුළුවන් වෙන්න. ඔය හැන්දෙන් තමයි මම පොහොර යොදන්නේ. ඒ කියන්නේ ගිනි පෙට්ටි පියනක් තරම් වගේ ප්‍රමාණයක් අල්ලන හැන්දක් තියෙනවා ප්ලාස්ටික්. ඒ හැන්දෙන් තමයි එක ගහෙන් ගහට පොහොර අර සිදුරු කරපුවට පොහොර යොදන්නේ. ඒක ලේසියි, පහසුයි, ඉක්මනට වැඩේ කරන්නත් පුළුවන්. ඉතින් ඔය ආකාරයට පොහොර කොටම එකම දවසේ දාගෙන යනවා. එහෙනම් යාළුවනේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. මං ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකෙන්. වීඩියෝ එක බලලා channel එකත් subscribe කරගෙනම යන්න.